ඔන්න ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා මිස්ටර් චතු YouTube channel එකට. අද අපි බලන්න යන්නේ ගෑනු ඩේ එකේ විශ් කරපු අපූරු පුද්ගලයෙක් ගැන. ඉතින් බලලාම ඉමු. Hai ගේනිලා අපි ගේනුඩේ ඔයාලට ඔයාලා හොඳට ඉන්න ඕනේ. ඔයාලා හොඳයි වැඩ කරනවා හැමදාම. ඔයාලා හැමදාම ළමයිලා බලනවා. හැමදාම ඔයාලට එළියට වැඩ කරනවා, ගෙදරට වැඩ කරනවා. ඔයාලා තමයි ඔයාලා ගෙදර ඉඳලා ඔයාලා තමයි ප්‍රෙසිඩන්ට්. ඔයාලා තමයි ලොකු. වෙන මිනිහලා ලොකු නෑ. මිනිහලා ඔයාලට වද දෙනවා හැමදාම. මිනිහා ඔයාලට කොර මිනිහලාට ඉන්නවා කියනවා ඔයාලට. හැමදාම ඔයාලට නරක වගේ ඔයාලට බයිනවා. සමහර මිනිහලා ඒක තමයි කරන්න ගෑනිලාවේ. ගෑනිලා ඔයාලා හොඳට ඉන්න ඕනේ. ඔයාලා තමයි හොඳ මිනිස්සු. ඔයාලාට තමයි ඔක්කොම තියන්නේ. ඔයාලා එක මිනිස්සු ඔයාලට වෙඩි එනවා නම් ඔයාලා තමයි උදව් කරනවා. ඔයාලා මේ පල්ලේ යනවා නම් ඔයාලා තමයි ඉන්නවා පිටිපස්සේ. ඔයාලා හැපි ඔයාලා ගෑනුලා ඩේ ඔයාලා වැරදි කරන්නේ නැතුව ඔයාලාට බඩක අඩු කරගන්න. ඔයාලා හැමදාම ඔයාලා කඩචෝරි කන්න ඔයාලා හැමදාම KFC කන්න හැමදාම බිරියානි කන්න. ගෑනුලා ඔයාලාට happy ගෑනු ඩේ. Sisudi, thank you so much for watching. ඔයාලා නැත්තම් කොන පලනවා. ඔන්න ඉතින් අපි හැපි ගෑනු ඩේ කියන ගමන් අපි බලමු දාලා තියෙන කමෙන්ට්. මිනිහලාගේ දවසකුත් තෙයිනේ. අපි එදාට බලාගමු. යකෝ මෙච්චර දවසක් බැනලා ගෑනු ඩේ කිය හොඳ කියන මොකක්ද කියලා තියෙන්නේ? හොඳ කියන්නේ ගෑනිලාට විතරක්. ඒක හරි නෑ මිනියෝ. මුලින්ම මේක කියලා හිටපන්. ගෑනිලාට බයිනවද හොඳ කියනවද? උඹ ළඟදීම ලංකාවෙම ගෑනිලාගෙන් හොඳ කෑමක් කනවා. ඉස්සලම් බලපන් උඹේ කටේ කැත. කතා කරන්නත් බෑනේ. ඇදයක් කියනවමයි. අනේ ඵලයන් බං. හැමදාම හොරමිනියලාගේ පස්සේ යනවා කියලා බැනලා අද හැපි ගෑනිලා ඩේ. යයි තමා. ගෑනිලා කියන්න එපා මිනියෝ. තීරුම් ගනින්. අනා තෑන්ක්ස්. මිනිහලා ලොකුනේ කොහමත්. හැමදාම ගෑනු ඩේ තමා කියකෝ. මෙහෙම ගියොත් එහෙම අපිට ගෑනිලාගෙන්ම වෙනුම් අහන්න වෙනවා. හැමදාම ගෑනිලාට බැනලා අද විතරක් හැපි ගෑනු ඩේ කිව්වාට හිත හදන්න බෑ මචං. අඩු සිරාවටම හොර මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙච්ච ජෝඩුවක් මේක බලලා උමන් ඩේ එක දවසේ මූ නිසා මරා ගන්නවා ඇති. හිතන්න. වරදක් කරනවා මචං ගෑනු ඩේ කියලා. හැපි ගෑනු ඩේ කියන්න එපා. ඒක කැතයි. අපිට කොහමත් පිනියලා ලොකු නෑ. අනේ ඵලයන් උඹ තරම් අපේ මිනිස්සයාවත් බනින්නේ ගස් නරියා. දැන් එනවා මෙතන ගුණවයන්. එහෙම කරන්න එපා මචං. හැපි ගෑනු ඩේ. ඒක හදවතටම දැනුණා ඩේ අප්පා. තෑන්ක්ස් මචං. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න.